ඔන්න දුවේ පුතේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ time to cook and time to learn YouTube නාලිකාවත් එක්ක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ 4 ශ්‍රේණියේ සංඛ්‍යා පාඩම. පළවෙනි පාඩමේ තියෙන සංඛ්‍යා පාඩම. ඔන්න ඉතින් අපි අද පටන් ගමු සංඛ්‍යා පාඩම. මුලින්ම මම ඔයාලට ප්‍රශ්නයක් දෙන්නම්. හිස්තැන් පුරවන්න. සංඛ්‍යා පෙළියක් දෙන සංඛ්‍යා රටාවක්. එතකොට ඒකේ හිස්තැන් පුරවන්න තමයි ඔයාලට තියෙන්නේ. දෙසිය 34 235. ඔයාලත් කොලයක් අරගෙන ලියා ගන්න ඕන ලියා ගන්න. අපි පළවෙනි ප්‍රශ්නේ කරමු. ඒකෙදි 234 235 ඊළඟට තියෙන්නේ කීයද? 236. ඊට පස්සේ 237 ඊට පස්සේ ස්කෝර් වෙන්නේ 238. 238ට පස්සේ 239. දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. එතන තියෙන 4999 4999ට පස්සේ ඉන්නේ 5000. ඊට පස්සේ 5001 5002. තුන්වෙනි ප්‍රශ්නේදී 372 තියෙනවා. 372ට පස්සෙන් එන්නේ 373 374 375. ඔයාලා ලියපු උත්තර හරිද බලන්න. දැන් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. සංඛ්‍යා නාම ලියන්න. සංඛ්‍යා නාම ලියන එක ගැන ගත්තොත් අපිට මූලිකම දැනුම 3 වසරේදී 2 වසරේදී වගේ හම්බ වෙනවානේ. ඉතින් දැන් අපි ඉන්නේ 3 වෙනි ස්ටෙප් එකේ. එතකොට 2 වසරයි 3 වසරයි චූටි දැනුම ටිකක් හම්බලා තියෙනවානේ. දැන් අපි 4 වසරට තියෙන ටික බලමු. 100 200 2.2 තිබ්බොත් 200. ඊට පස්සේ 3.2 තිබ්බොත් 300. 4.2 තිබ්බොත් 400. ඔන්න ඊට පස්සේ තියෙනවා 5.2. 5.2 තිබ්බොත් 500. දැන් බලන්න 5.2 දකුණු අත පැත්තට තියෙන බිඳුව අපි කියනවා එක ස්ථානය. ඊට පස්සේ ඊට මැදින් තියෙන බිඳුවට අපි කියනවා 10 ස්ථානය. ඊට පස්සේ පහට අපි කියනවා 100 ස්ථානය. 100 ස්ථානයේ පහ තියෙන හින්දා තමයි අපි ඒකට 500 කියන්නේ. එතකොට ඊළඟට තියෙන 6.2 ඒක 600. ඊට පස්සේ 7.2 තියෙනවා ඒක 700. ඊට පස්සේ 8.2 තියෙනවා 800. ඊට පස්සේ 9.2 තියෙනවා 900. 900. ඊට පස්සේ අපිට තියෙන්නේ 1.3 නැත්නම් 10.2. 10.2 කියන්නේ 1000.
අපි ඊළඟ ගැටලුවට යමු. මෙතනදී තියෙන්නේ වගුවක්. සාමාන්‍යයෙන් මේ වගුව ෆිල් කරන්න තමයි තියෙන්නේ. වගුවේ ස්ටෑන්ඩ් පුරවන්න. සංඛ්‍යාව, ඉලක්කම, ඊපස්සේ ඉලක්කම පිහිටි ස්ථානය. දැන් අපි සංඛ්‍යාවක් ලියුවොත් සංඛ්‍යාව කියන්නේ ඉලක්කම් 3 සංඛ්‍යාවක් කියමුකෝ. 359 කියලා ලිව්වා. ඊට පස්සේ මම 5 කියලා දානවා ඉලක්කම තියෙන තැනට. ඉලක්කම තියෙන තැනට 5 කියලා දුන්නොත් ඉලක්කම පිහිටි ස්ථානය. ඉලක්කම පිහිටි ස්ථානය වෙන්නේ දැන් මම 359 කියලා. ඉලක්කම පිහිටි ස්ථානය වෙන්නේ මැදින් තියෙන්නේ එක ස්ථානය 10 ස්ථානය. මැදින් තියෙන හින්දා එක 10 ස්ථානය. දෙවැනියට පිහිට එක හින්දා 10 ස්ථානය කියලා කියනවා. ඉලක්කම නිරූපිත අගය 10 ස්ථානයේ 5 තියෙනවා නම් 50යි. හරිද? දැන් අපි මේ වගේ උදාහරණ ටිකක් බලමු. ඔයාලත් මේ chart එක කොලයක ගහ ගන්නව නම් ගහගන්න. ඔන්න බලන්න දුවේ පුතේ දෙක තියෙන්නේ ඒ කියන්නේ 5 තියෙන්නේ එක ස්ථානයේනේ 4 තියෙන්නේ 10 ස්ථානයේ. එතකොට දෙක තියෙන්නේ 100 ස්ථානයේ. තේරෙනවද ඔයාලට ඒක? 5 තියෙන්නේ එක ස්ථානයේ 4 තියෙන්නේ 10 ස්ථානයේ. දෙක තියෙන්නේ 100 ස්ථානයේ. එතකොට ඉලක්කම පිහිටි ස්ථානය වෙන්නේ 100 ස්ථානය. 8 තියෙන්නේ ඉස්සලාම කියන්නේ එක ස්ථානය. දැන් බලන්න. සිය ස්ථානයේ දෙක තියෙනවා නම් ඉලක්කමෙන් නිරූපිත අගය 200යි. එක ස්ථානයේ 8 තියෙනවා නම් ඉලක්කමෙන් නිරූපිත අගය 8යි. දැන් 3 තියෙන්නේ 100 ස්ථානයේ. එතකොට ඉලක්කමෙන් නිරූපිත අගය වෙන්නේ 300ය. ඊට පස්සේ අපි ගත්තොත් 3 තියෙන්නේ 10 ස්ථානයේ. දෙවෙනියට පිට ස්ථානයේ 10 ස්ථානයේ. ඊට පස්සේ 9 තියෙන්නේ 10 ස්ථානයේ. දැන් ඔකේ ඉලක්කමෙන් නිරූපිත අගය කිව්වොත් එහෙම 10 ස්ථානයේ තියෙන ඒවා 10 20 30 40 50 60 70 80 90ට යනකම් තියෙන. එතකොට 10 ස්ථානයේ 9 තියෙනවා නම් උත්තරේ 90යි. 10 ස්ථානයේ 3 තියෙනවා නම් උත්තරේ එතකොට ඉලක්කමෙන් නිරූපිත අගය 30යි. 100 ස්ථානයේ තියෙනවා නම් 300යි. ඊට පස්සේ අපි යමු ගණක රාමු. දැන් ගණක රාමු වලින් නිරූපිත අගය තමයි ලියන්න තියෙන්නේ. මේකෙදි බලන්නේ ඉස්සෙල්ලාම 1 කියලා මම දාලා තියෙනවා. එක ස්ථානයට 10 කියලා දාලා තියෙනවා. 10 ස්ථානයට 100 කියලා දාලා තියෙනවා. 100 ස්ථානෙට. දැන් පළවෙනි උදාහරණයේ ඉන්නේ අගය 132යි. දෙවෙනි උදාහරණයේ ඉන්නේ අගය 213යි. තුන්වෙනි උදාහරණයේ 402යි. එක ස්ථානයගේ 2යි 10 ස්ථානයගේ 0යි 100 ස්ථානයගේ 4යි. ඒ හින්දා උත්තරේ 402යි. දැන් අපි යමු මේකට මෙම ගැටලුවට. මේකේ බලන්න දුවේ පුතේ ඉස්සෙල්ලාම 600 තියෙනවා ඊට පස්සේ 90 තියෙනවා ඊට පස්සේ 7 තියෙනවා. මේ සේරම එකතු කරන්න ඕන. එතකොට උත්තරේ එනවා 697යි කියලා. ඊට පස්සේ කිය තියෙනවා 800යි 60යි 6. දැන් මේ තුනත් එකතු කරන්න ඕන. 0.06 එකතු වුණාම 6යි 0.6 එකතු වුණාම 6යි 8ට මුකුත් එකතු වෙන්නේ නැහැ. එතකොට උත්තරේ 866ක් වෙනවා. තේරෙනව නේද?
අපි ඊළඟට යමු. දැන් මේකේ 10 ස්ථානේව නැහැ. තියෙන්නේ 100 ස්ථානයේ සහ 1 ස්ථානයේ පමණයි. එතකොට 100 ස්ථානයේ 500 තියෙනවා, 1 ස්ථානයේ 8 තියෙනවා. මේ දෙක එකට එකතු වුණාම 508යි තමයි උත්තරේ වෙන්නේ. දැන් ඊළඟ ගැටලුවේ 100 ස්ථානයේ එතකොට 700 තියෙනවා, 3 තියෙනවා, 1 ස්ථානෙ. එතකොට උත්තරේ වෙන්නේ 703යි. අපි දැන් යමු ඊළඟ ගැටලුවට. ඒකේ මම දීලා තියෙනවා කොට 3ක්. ඒකෙන් සෑදිය හැකි විශාලම සංඛ්‍යා 3 ලියන්න කියනවා. විශාලම සංඛ්‍යා 3 ලියන්න කියනකොට ඉස්සෙල්ලාම එන්න ඕනි ලොකුම සංඛ්‍යාව. ඊට පස්සේ එන්න ඕනේ ලොකුම සංඛ්‍යාව ඉඳන් පොඩිම සංඛ්‍යාවට තමයි ලියන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පළවෙනි කොටුවේ තියෙනවා 3යි 9යි 7යි. ඒකේ ලොකුම ඉලක්කම 9. ඊට පස්සේ ලොකු ඉලක්කම 7. ඊට පස්සේ ලොකු ඉලක්කම 3. එතකොට 973. ඊට පස්සේ 8යි 5යි 6 ගත්තොත් ලොකුම ඉලක්කම 8. ඊට පස්සේ 6. ඊට පස්සේ 5. ඊළඟට එතකොට 856. ඊට පස්සේ 432යි. දැන් සෑදිය හැකි කුඩාම සංඛ්‍යා කිව්වොත් එimhe කුඩාම සංඛ්‍යාව ඉඳන් ලොකුම සංඛ්‍යාවට ලියන්න ඕන. 3 තමයි ඒකේ චූරිම සංඛ්‍යාව. ඊට පස්සේ 7. ඊට පස්සේ 9. 379. ඊට පස්සේ කී තියෙන්නේ 5 6 8. ඒතර 568. ඔයගේ තමයි උත්තර ටික වෙන්නේ. එතකොට ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපිත් එක්ක දිගටම එකතු වෙන්න. like කරන්න, comment කරන්න මතක් කරන්න එපා. තියෙන ප්‍රශ්න comment මගින් අහන්න. එතකොට අපේ video share කරලා අනිත් අයවත් දැනුවත් කරන්න. time to cook and time to learn.